බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියන සෙට් එක. ඇයි ඒගොල්ලන්ට ඌමනාව තියෙන්නේ මොකද්ද මේ ධර්මයේ විකෘති කරන්න? ඉස්සෙල්ලම ගන්න මොකද්ද? ඉස්සෙල්ලම ඕකට ගැට ගහන ಜಾති ආලය. ඒ කියන්නේ හරිද? බෝරුවේගේ ඉස්සරහෙන් ගැට ගහනවලු මොකද්ද? කෝට්ටක් දාලා නූලක් කෙල්ලලා මොකද්ද? කැරට්ටලයක්. ඒ බෝරුවා අර කැරට්ටලේ කන්න යනවලු. යනකොට මොකද වෙන්නේ? කැරට්ටලේ එන්න ඉස්සරහට යනවා. බෝරුවා තව ඉස්සරහට යනවා. මොකද්ද? අර බර උස්සගෙන බූරුවා යනවා ඉස්සරහට කැරට්ටලේ කන්න. ඒ වගේ හරිද? ආගමයි ಜಾතියයි දෙක ගැට ගහලා කැරට්ටලයක් විදියට හදලා ඒක ඉස්සරහින් ගැට ගහලා තියෙන කාගෙන්ද? මේ බූරුවන්ගේ. මොක හරි කියපු ගමන් මරා ගන්න යනවා. ඇයි? බුදුහාමුදුරුවෝ ඉන්දියාවට දෙන්නේ තොපිට පිස්සුද? බුදුහාමුදුරුවෝ අපේ එක්කෙනෙක්. මට කියනවා ස්වාමින්වහන්සේ දන්නවද? ඔබ වහන්සේගේ ධර්මඥානෙ බොහොම හොඳයි. ඔබ වහන්සේ කියන හැම ධර්ම දේශනාවම මම අහනවා. ස්වාමින් වහන්සේ එකම එක දෙයක් තියෙනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට තාම අවබෝධ වෙලා නැති. මම බැලුවා මොකක්ද යකෝ මට අවබෝධ වෙච්ච නැති එක. මොකද්ද? බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියලා මට අවබෝධ වෙලා නැහැලු. දැන් ඒක මට කියනවා මොකද්ද? සාවස්තියන් විහෙරති 제තවනේ කියන්නේ බලන්න අනුරාධපුරේ තාම 제තවනාරාමේ තියෙනවා. සාවස්තිපුරේ තාම තියෙනවා. මම නිකමට Google කරලා බැලුවා. සාවස්තිපුරේ කියන්නේ මොකද්ද කියලා. ඒකේ තියෙන මොකද්ද? රණසිංහ ප්‍රේමදාස මහතාගේ විසින් හදන ලද ගම්මුදා ව්‍යාපෘතිය කියලා. එතකොට වසර 2500කට කලින් තිබුණාද ඒක? මේ උන්ගේ අනේ මන්දන්. ඊට පස්සේ මට කියන මේ ළඟ දවස ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දන්නවද? ඉන්දියාවේ එක නමක්වත් තියනවද ස්වාමීන් වහන්සේ විසාකා කියලා? ස්වාමීන් වහන්සේ ලංකාවේනේ තියෙන විසාකා සුජාතා. බැලුවම අම්මපා ඔව් වගේනේ. බොල මෝඩකම කියන්නේ ඒ කාලේ ඉන්දියාවේ හිටපු යුන්ගේ නම් තමයි ලංකාවට ගෙනල්ලා දැන් දාගෙන තියෙන්නේ. දැන් ඒකත් දැන් විසාකා සුජාතාලා දැන් ඉන්නවද? නෑ දැන් දාන්නේ මොනවද? දැන් දාන්නේ මොනවද? දැන් කොල්ලන්ට කෙල්ලන්ට දාන්නේ මොනවද? අමුතු නන්නේ දාන්නේ මම දැකලා තියෙනවා මොකද්ද? ෂර්වින් ෂර්මිලා ඔය වගේ නම් නේ දාන්නේ. නේ පුතා? දැන් ඒක ඉන්දියාවේ එදා පැෂන් ලංකාවේ අලුත් පැෂන්. එහෙම නෙවෙන්නේ. ඒරොප්පේ පරණ පැෂන් ලංකාවේ අලුත් පැෂන් කියන්නේ ඒ වගේ එහෙ පැෂන් තමයි මෙහෙට එන්නේ. මෙවුන්ට ඒක තේරුම් ගන්න බෑ කියන්නේ.